ඒක අපි කියන්නේ ඉරු දෙවියන්ගේ නෑයෝ සඳ දෙවියන්ගේ නෑයෝ ආදී අපේ මුතුමිත්තෝ ඉරෙන් හදෙන් වැඩ ගත්තෝ කියලා. මේක දාලා නැහැ ගියතර විදිහට මම දැම්මා. තියෙනවද? මට දෙන්නේ. තියෙන්නේ. ලොකුට. හරි. එතකොට මේ ඉර දෙවියන්ගේ නෑයෝ කියන්නේ අපි ඉරෙන් තමයි වෙලාව ගන්න. සඳ දෙවියන්ගේ නෑයෝ කියන්නේ අපි සඳෙන් තමයි කලාව ගන්න. එතකොට ගොවිතැනේදී මේ ඉරයි හතයි දෙක කියන එක ඒ තරම්ම සම්බන්ධයි සහ ඒ අනුව තමයි මේ ගස් කොළන් හැදෙන්නේ. මල් වෙපෙන්නේ ගෙඩි හැදෙන්නේ ඔක්කොම. මම ලොක්වන්තියට කියලා දීලා ඇති මාසවල නම් හැදෙන හැටි. ඈ මම කියලා දීලා තියෙනවනේ මාසවල නම් හැදෙන්නේ මේ සූර්යාගේ දැන් අපේ දැන් බටහිර කැලෙන්ඩරේ නම් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් කියලා කියන්නේ මේ ජනවාරි කියන්නේ කැලෙන්ඩරේ හදපු පාදගේ නම. එයාට පෑන් එහෙම ගෙනත් දීපු එකන පෙබරවාරි. එහෙම තමයි නම් දාලා දෙන්නේ. එයාගේ හරිද? එතකොට අපේ එහෙම නෙමෙයි අපේ තියෙන්නේ දුරුදු නවම් මැදින් බක් වෙසක් සොහොන් නැසල නෙගිරි කියලා තියෙන්නේ. එතකොට මෙතන මේ සූර්යයා ඉන්නවා මේ මෙහෙම පෘථුවිය යනවා ඉලිප්සි ආකාරයට. දැන් මේ සූර්යයයි පෘථුවියයි මේව අංශක 23මාරක් ඇලයි. කොහොම පෘථුවිය අංශක 23මාරක් ඇලයි. එතකොට මෙතන සූර්යයයි. පෘථුවිය වටේ චන්ද්‍රයා. ඔක තමයි සිද්ධාන්තය. එතකොට සූර්යාගේ කිරණයෙන් ලෝකෙ ඔක්කොම පහළ වෙන විසක්කාදාන වික්ෂේපක් සෝම සූර්ය නිලක්තතා ධාරයන් ජගත්දයක් අපිටන්නේ නැහැ කටේට පාඩන්නේ ඕක. එතකොට මේ ඉර පදනම් කරගෙන ඉරේ කිරණින් තමයි මුළු ලෝකේ හැම ශක්තියක්ම යන්නේ. හරි. එතකොට ඒ හැම ශක්තියම දැන් මේකේ ග්‍රහයෝ ඉන්නවනේ මේක වටේ තව ග්‍රහයෝ යනවා. මේක වටේ දැන් බුද්ධ මෙතන බුද්ධ තිකුරු පූජා ඕම කියනවනේ. එතකොට මෙතන ගහක් හරි මිනිහෙක් හරි හට ගන්නකොට මේකේ ප්‍රධානම දේ ඉරෙන් ඍජුව වැටෙලා කිරණ තියෙනවා. හදට වැටිලා පරාවර්තනය වෙන කිරණ බලපානවා. ඉරේ කිරණ මෙහෙත් යනවා. එතකොට මෙතන වැදිලා මෙතෙන්ට බලපානවා. ඉරේ කිරණ මෙහෙත් යනවා. ශනිගේ වැදිලාත් බලපානවා. මෙහෙ බුදත් යනවානේ. මෙතන වැදිලාත් මෙහෙ බලපානවා. එතකොට නැකත්තරු තියනවානේ මේ හැමදාම. එතකොට ඉරේ කිරණගේ මෙතන මේ තියෙන අහවල් නැකත නම් ඒකේ වැදිලාත් මෙතෙන්ට වැටෙනවා. ඕක සරල නෑ ඒක. මහා ගණිතේ. තේරෙනවද? ඒ හින්දා අපේ මිනිස්සු ඒක ගණනය කරපු සිස්ටම් එකක් තියෙනවා. ඒක තමයි මේ වෙලාවට කලාවට මේ වෙලාවේ මෙතෙන්ට මොන ග්‍රහයක වැදිලා මොන ග්‍රහයක වැදිලා මොන ග්‍රහයක වැදිලා චන්ද්‍රයාගේ කොහොම වැදිලා එනවද කියන එක ගණනය කරන එක තමයි වෙලාව කියලා කියන්නේ. ඒක ගහක් කොලක් හැදෙන්න ඉතිහාසයේ විශ්වරු කියලා තියෙනවා සනිගේ මේ කිරණ මේ වෙලාවට එන්න ඕනේ. බුධගේ මේ කිරණ මේ වෙලාවට එන්න ඕනේ. චන්ද්‍රයාගේ කිරණ මේ වෙලාවට එන්න ඕනේ කියලා ගණනය කරපු ක්‍රමයක් තියෙනවා. ඒ අනුව තමයි නැකත් කියන එක හදන්නේ. ඒක ඔබ නිකන් නරලව කියුවා. තීරණ කතාවක් නෙමෙයි මේක මහා ගණිතේ. නිකන් බලන්න නිකන් මේ අනිත් ග්‍රහය තේරෙම මකන්න. අනිත් ග්‍රහය තේරෙම මකලා මේ මෙතන ඉන්න සූර්යයා දැන් මේ මෙතන අංශක 23මාරක් ඇලට 23මාරක් ඇලට පෘථුවිය ගමන් ගන්නවා මෙයා වටේ යනවා චන්ද්‍රය. දැන් මේ අංශක 23මාරේ ඇලේ හින්දා ඔයාලා බලන්න මේක හරහා කොහොම 23මාරේ ඇන්දොත් අපිට දැන් මෙතන මිනිස්සෙක් ඉපදුනොත් මෙතන දෙයක් වෙනවා නම් මේ 23මාරේ ඇලේ හින්දා සූර්යව පේන්නේ අපිට මොකක් කරහාද? ප්‍රිස්මයක් කරහා. අංශක 23මාරේ ඇලේ හින්දා මෙතන ඉන්න මට හැමතිස්සෙම සූර්යයා පේන්නේ ප්‍රිස්මයක් කරහා. ඕක වතුර දිය වැඩි වෙච්චාම වාෂ්ප වැඩි වෙච්චාම අර දේ දුන්න හැදෙන්න බලපන්නේ ඒක. වායුව හරහා පේන්නේ ප්‍රිස්මේ කියන්නේ දැන් මේ අංශක 23මාරයිනේ අපි ඉන්නේ. එතකොට මේ ඇලෙන් අපි දැන් ඉඳන් කියන්නේ පෘථිවිය ඇලයි. එතකොට ඒ හින්දා දැන් මට ඇලවෙන්න පුළුවන් මෙහෙම ප්‍රිස්ම. අංශක 23මාරයි. නැත්නම් ගුරුත්වාකර්ෂණයෙන් මාව දානවා බිමට. ඕන දෙයක් මේක වුණත් මට මේ රුජුව බැලන්ස් එකක් තියෙනවා තිබ්බෑ කියලා. අංශක 23මාරක් කියපු ගමන් එතන ඊට ඩොන් ගාලා වැටෙනවනේ. ඒ වැටෙන්නේ මේ 23මාරේ ඇලේ ඇතුලේ අපි පාලනය කරනවා. ඒ හින්දා මේ ඇඟිලි කුරුස් කොහොම ඇඳලා කොච්චර ඈඩ් කරත් අපිට පුළුවන් අංශක 23මාරයි මේක කොහොනේ. තේරෙනවද? මම කියන්නේ දැන් මට යක් බිම හිතවලා මේකට චූ කරන්න ඕන.
කියපුවම තමයි තේරෙන්නේ. මේකට චූ කරන්න ඕන. ඔය මේක කෙලින් හිටවපුවම චූ දැම්මද? බෑනේ. හැබැයි මේක අංශක විසුණුමාරේ කෝණයට හිටවපුවම ඇතුළටම චූ කරලා. එහෙනම් ඇඟේ පිහිටලා තියෙනවා ඇතුළට දාන්න ඕනේම තියනවා නේද? ගිහින් බැලලා බලන්න අංශක විසුණුමාරට තියෙනවා. ඒවා කියන්නේ අංශක විසුණුමාරේ කියන්නේ. හැම එකක්ම ඔයාලා වෙනවා හරි අමතක කරලා වෙයිනාවේ මේ අත මෙහෙම කරත් එහෙම. එහෙම කරත් එහෙම. කකුල් ඈත් කරත් එහෙම. හරිද? මේ ඇලේ ඒක මේ ලෝකයේ අංශක විසුණුමාරේ ඇලේ ඔය තියෙන්නේ. ඒක විශ්වයේ හැටි දැන් මේ ගහක් කොච්චර මොන හුලගෙට ඇලමුණාද අංශක විසුණුමාරෙන් ඔබට යා නැවෙන්නේ නැහැ නැවෙන්නේ නැති වෙන්න අනිත් පැත්තට අතු දීලා තියෙන්නේ. ඒකට එහා පැත්තේ අංශෙන් එහාට අක්කාර විසුණුමාරෙන් එහාට ඊගමන් ගන්නවා. විසුණුමාර ගන්නකම් බිම යනවා. ඒ සයන්ස් එකේ. හරිද? එතකොට මේ බලන්න. දැන් මේ විසුණුමාරේ ඇලේ හින්දා මේ පෘථුවිය මෙහෙම වටේ කරගෙනකොට අපි මේ ලෝකේ දකින්නේ අපි මෙතන ඉන්නකොට එකපාරටත් මෙතන ඉන්නකොට එකපාරටත් දැන් මේවා චූටි කාලේ ගන්නවානේ අපිට ප්‍රිස්මෙන් ඉර දිහා බලන්න. ඒ බලනකොට ප්‍රිස්මෙන් බැලුවා අපි. මෙතනින් එකපාරටත් මෙතනින් එකපාරටත් මෙතනින් එකපාරටත් මෙතනින් එකපාරටත් මෙතනින් එකපාරටත් මෙතනින් එකපාරටත් නේද සූර්ය දිහා බලපුවම පෙවුනේ. උඩින්ම පෙවුනේ මොන පාටද? රන් තැඹිලි කඩන කොල්ලා නිල් ලිප්ඩෙක් දකි කියලා යටින් දම් පෙනුණා යටින් උඩින් රතු පෙවුණා. අයි උඩින් රතු පෙවුනේ මේ සූර්යයාගේ ශක්තිය ගමන් ගන්නේ තරංග විදියටනේ. කොහොමද තරංග? එතකොට රතු කියලා කියන්නේ සූර්යයාගේ තරංග වල ලොම් වේව්ස් එක. තරංග ආයාමයේ ඈතයි. ඊට පස්සේ මෙතන වීදුරු කැලේ දෙක ඈත හින්දා එතන ආයාමයේ දිගේ කඩලා පෙන්නන්නේ. අර බයෝසයන්ස් කරපු අර දුවට ඕක තේරෙනවා. ඔබතුමාට තේරෙනවා. සයන්ස් වල ෆිසික්ස් වල මේක ලස්සනට උගන්වනවා. එතකොට මේ සයන්ස් කරපු අය ඊටෝන තේරෙනවා. දැන් සූර්යයාගේ ආයාමයේ ඊළඟට වඩා අඩු මෙතන මේ තරංග ආයාමයේ අඩු එක ඊළඟට අඩු එක. ඊළඟට අඩු එක. ඊළඟට අඩු එක. ඊළඟට මුගා අඩු එක දාන්න. එහෙනම් එතකොට දැන් මේ පෘථුවිය ලෝකේ වටේ මෙහෙම යනකොට ඉර වටේ යනකොට මෙන්න මේ ඇලේ අපි ඉන්න තැන් මෙතනින් බලනකොට රතු පේනවා. පෘථුවිය මේ හරියට එනකොට අපිට ප්‍රිස්මේ මේ හරියෙන් පේන්නේ. එතකොට දම් පේනවා. යටින්ම බලනකොට දම් පේනවා. මැදින් පේන මේ වර්ණාවලිය වෙනස් වෙනවා. තේරුණාද? ඒක නිකන් පොඩ්ඩක් පොඩ නෙවෙයි. වර්ණාවලිය වෙනස්. වර්ණාවලියට අනුව තමයි ගස්වල මල් පිපෙන්නේ, ගෙඩි හැදෙන්නේ, ඇට හැදෙන්නේ, මෝරන්නේ, කරල් හැදෙන්නේ. ආන්ගේ වර්ණය ඒ වෙලාවේ හැටියට. දැන් මම මේ දවස්වල ආදාය යන සිංහල කැලෙන්ඩර් එක. සිංහල කැලෙන්ඩරේ මාසෙන් මාසෙ පාට වෙනස්. මේ මාසේ පාට නෙමෙයි ලබන මාසේ පාට. ඊළඟ මාසේ පාට වෙනස්. මාසෙන් මාසේ පාට වෙනස් වෙන්නේ අපි සූර්යයා දිහා බලන මේ වටේ යනකොට ඉන්න තැන අනුව සූර්යාගේ වර්ණය වැඩිපුර අපිට වැටෙන්නේ වෙනස් විදිහට. තේරුණාද? ආන්ගේ වෙනස ගස් හැදෙන්න බලපාන. එතකොට ඒක තමයි අපි කියන්නේ ඉර දෙවියන්ගේ නෑයෝ කියන්නේ රාවණ කියලා කියන්නේ රජෙක් නෙමෙයි. රාරෝ කියන්නේ සූර්යයාට. වන කියන්නේ වර්ණය. සූර්යාගේ වර්ණය පදනම් කරගෙන ජීවිකාව ගෙනිච්ච මිනිස්සු රාවණ. ඒකට රජෙක් ඉන්න ඇති. රජවරු පරපුරක් ඉන්න ඇති. ඒක ඉස්සරහම නිර්මාණය කරපු රිසිවරෙක් වගේ මිනිහෙක් ඉන්න ඇති. එයා රාවණ එක්කෙනෙක් නෙවෙයි. සූර්යාගේ වර්ණාවලිය පදනම් කරගෙන තමයි මේ දැන් අපුරක් શબ્දයක් යනකොට නම් වර්ණයක් තමයි යන්නේ. ඒක තමයි කියන්නේ පෙරපර වණන් විසි විදිනු ගලවණු සඳහන. පෙර શબ્දේ සහ අග શબ્දේ නිවැරදිව ගලපන එකයි සංධිය කියලා කියන්නේ. හැබැයි ඒකේ වෙන්නේ ඇයි වණන් කියවේ શબ્ද වලට ඒක වර්ණ තමයි නිකුත් වෙන්නේ. වර්ණය තමයි ලෝකේ ප්‍රධානම දේ හැමදේ. දැන් මම මේ කතා කරනකොට මෙතන දැන් බැලිහාගේ මැෂින් එකක් දාලා ඒවට ජපන් වල දෙන මේ වර්ණ මිනිහෙකුට දැන් ඔය අපි අර එනවුස් පාඨමාලාවලට කියලා දෙන්න ඕනේ මේ අපේ මේ හඬ උච්චාවචනය කරන විදිය හඬේ රටාව ඒක ගැඹීර බවත් එක්කලා ඒ වර්ණය මනසට බලපාන. සූර්යාගේ වර්ණය බලපානවා මේ ගහක ගෙඩිය හැදෙන්න මන් වෙන්නේ. ඒ හින්දා මේ වර්ණ එන වෙලාවල් බලලා වෙලාව කියලා තියෙනවා.
ඒක ඉස්සර නම් මිනිස්සු දුරුතු කියලා දැම්මා. ඇයි? මාස 9 තියෙනවා. දුරුතු කියලා කියන්නේ සූර්යයයි පෘථුවියයි දුරම ඉන්න වෙලාව. දුරවුතු. ඈතයි. දුරවුතු හරි සීතලයි උඩුවක් මා දුරුත්තේ වෙන්නේ. ඇයි? සූර්යයා අපෙන් ඈත එනකොට ඉන්නකොට සීතල තමයි. ඊට පස්සේ අලුතෙන් එන මාසය දුරුතු 9. දැන් ඈතටම ගියාට පස්සේ ඉවරයිනේ. එහෙනම් ආයෙ අලුතෙන් ලං වෙන්න පටන් ගන්නවා. එහෙනම් නැවුම් ඌවේ 9. අලුතෙන් එන මාසය 9. හරි. ඊට පස්සේ මෙතන දුරම තැන මෙතන ළඟම තැන කියන්නේ. දැන් බක්කොන් ළඟයි ඒකනේ රස්නේ වෙච්චද? නේද? එහෙනම් මෙතන දුර නම් මෙතන ළඟම ළඟ නම් මෙතන සූර්යයා ඉන්නකොට මොකද? මැදි. ඊට පස්සේ සූර්යයා අපේ වයිකම වස්තුව අපි ඉර දෙවියන්ගේ නෑයෝ. ඒ ඉර දෙවියන්ගේ නෑය මෙතනම අපේ ඔළුවට උඩින් පායනවා අප්‍රේල් 14 වෙනිදා. එහෙනම් හැමදේම දෙන සම්පත වස්තුව කිරි උතුරන කෙනා අපිට ඔළුව උඩම ඉන්නවනම් අපි මොනවන්තයිද? භාග්‍යවන්තයි බක්. භාග්‍යවත්. ඊට පස්සේ සූර්යයා මෙතෙන්ට එනකොට කහ පාට වර්ණාවලිය ප්‍රිස්මයෙන් පේන්නේ. එතකොට ගස් කොළන් වල පාට මොන පාට වෙනවද? රතු පාට ගහේ රතු, නිල් පාට ගහේ නිල්, රෝස පාට රෝස, කැලේ ගස් වයි වර්ණ වෙනවා. ගස් වලට සිංහලෙන් කියනවා මොකද? ශාක. වයි වර්ණ වෙන නිසා වයි වර්ණ වූ ශාක, වයි ශාක වෙසක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට මේ මල පිපිලා ගෙඩිය මල පිපිලා මල ගහෙන් හැදෙන පුංචි ගෙඩියක් වෙනවා මේක දවස් දෙකෙන් තුනේ. මාසයක් ඇතුළත ඊට පස්සේ ගෙඩිය මොකක් වෙනවද? ඊළඟට රතු පාට වර්ණවලිය ප්‍රිස්මෙන් මේ හරියෙන් පේනකොට අපිට මොකද වෙන්නේ? රතු වර්ණයත් එක්කලා ගෙඩිය පැහැෙනවා. හැසෙන්නා වූ හේයින් පොසොන්. හරි. ඊළඟට මේ ගෙඩියට මේ තියෙනවා හයිවලා මොකද්ද? තවත් පද්දම රතු පේනවා මේ මෙතනින් සූර්යයා මොන මාසෙද? ඇසල මාසෙ. ගෙඩිය ගහට හයි වෙලා තියෙන්නේ ඇස්සෙන්. මේ ඇස්ස වේලෙනවා තද රතු වර්ණයත් එක්ක. එතකොට ගෙඩිය ඇස්සෙන් හැලෙනවා. ඇස්සෙන් අල ඇසල. ඊළඟට මොකද? ඒ ගෙඩිය නිකන් පැලවෙන්නේ නැහැ. හොඳට වේලන්න දෙපයි. අපේ ගෙඩිය නම් අපි වේල ගන්නවා. පරිසරයේ ගෙඩි කවුරුත් වේලන්නේ නැහැ. සූර්යයා හිතනවා දැන් මේ ගෙඩි ඔක්කොම වේලෙන්න හොඳට වේලෙන්න ඕනේ. වේලෙන්න සූර්යයා මොනවා කරනවද? රශ්මිය වැඩි කරනවා නිකිනි මාසෙන් නික්මෙන්න ගිනි නිකිනි උනා හොඳට වේලෙන මාසෙ. ඊට පස්සේ වේලුණාට පැලවෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ සූර්යයා? අට පැලවෙන්න නම් මොනවා වෙන්න ඕනද? තේමන්න ඕනේ. එහෙනම් ඒකට අහුණු ගාලා ඔක්කොම එකතු කරලා මොනවද කරන්නේ? බිය කර හෙන කරවමින් වහින මාසේ බිය කර හෙන කරවන මාසේ බිය කර හෙන කරව ඒ කියන එක තමයි බිනර. ඊළඟ මාසේ දැන් බිනර පෝගාලා වැස්සට පස්සේ ඇටේ මොකක් වෙනවද? පොගලා වප් වෙනවා. වප් පුරනවා කියන්නේ හැලවෙන්න පුරනවා. කතාවට මුල පුරනවා, වැඩකට මුල පුරනවා, ආචි පැදුර පුරනවා කියන්නේ පටන් ගන්නවා. වප් පුරන මාසේ වපුරන. වප් එනිච්ච හැලවෙනවා. එනිච්ච හැලවෙනවා. ඔක්කො අපි වපුරන්නේ. පරිසරේ වපුරලා ඉවරයි. එතන වෙසක් පොසොන් මාස බිම් තෝරා ගන්නට. ඇයි වෙසක් මාසේ මල් පිපිලා හොඳ සරු බිම හොයාගත්තේ? පොසොන් මාසේ ගෙඩි හැදිලා සරු බිම තෝරාගත්තේ. ඇසල නිකිනි මාස බිම් පීරා ගන්නට. ඇහැල මාසේ වේලෙනවා හොඳට කැලේ කැපුවට පස්සේ. නිකිනි මාසේ ගිනි හොඳට වේලෙනවා. ඇසල නිකිනි මාස බිම් පීරා ගන්නට. ඊළඟ මාසේදී බිය කර හෙන කරවන මාසේ ඊළඟ මාසේදී වැටකොටු අසුරන්ට. එතකොට ඒවත් පැලවෙනවා ලස්සනට. වප් මාස පුර වපුරන් අටු පුරවන්ට. මෙන්න සූර්යයා අපම වපුරන්න කියලා. නේ වපුරන්න ඕන වෙලාවල් මාසෙන් මාසේ වෙලාවල් දවසෙත් තියෙන හොඳ වෙලාවල් හොරාවල් ඔක්කොම හදලා තියෙනවා. ඒක තමයි වෙලාවට ගොවිතැන. වෙලාව තෝරගෙන ගොවිතැන කරන්නේ කොහොමද කියලා දවසෙන් දවස මාසෙන් මාසේ තියෙනවා. ඊළඟට ගොවිතැන කරනකොට අනිත් එක මම තප්පරේ ඉවර කරනවා. විනාඩියෙන් දෙකෙන්
හරි මේ සූර්යාගේ මේ මම නිකන් කෙටියෙන් පුංචි කැලලක් විතරයි කිව්වේ. ඒකට සිංහල මානවලට නම් දාලා තියෙන්නම ගොවිතැනට කර බලාගෙන සිංහල වගා කරන ටයිම් ටේබල් එක සිංහල කැලෙන්ඩරේ කියන්නේ. දැන් මේවා නැති වෙලා යන හින්දා අපි මේ හරි අමාරුයි මට හරි පාඩුයි මේ දැන් printing cost මේවට වර්ණ ගිහින් තියෙන්නේ. මේ ආසාවල කරන්නේ මම අර ආණ්ඩුකාරවරු ගාව උපදේශක අර්ථ මේක තියෙන කාලේ මම මේක හදලා ආණ්ඩුකාරයාගේ බජට් එකෙන් ගහලා නොමිලේ ලංකාවටම බෙදුවා. දැන් ඒව මොකුත් කරන්න බෑනේ. දැන් මේ හොඳයි ඉතින් ආණ්ඩු සමාජවාදී තමයි. මම දැන් ඊයේ ජනාධිපතිතුමාටම දීලා මේවා කියලා දීලා මේ විදියටම කියලා දීලා මාව බදාගෙන අපි කරමු කියලා යනවා. විද්‍යාත්මක කියලා බටහිර එකම නිකන් කියන විදියක් පේනවා නිකන්. විද්‍යාවට ඕනවට වැඩි ගියාම ඒක ඇමරිකන් වැඩේ වගේ පේනවා ඉතින්. මම කොහෙන්ද මේක ගහන්න කියලා. මම දෙන්නම් ඕකම ගහන්න මට කරගන්න බෑ මේක ගොවියන්ට දෙන්න ආරම්භ කියලා. ඉතින් තේරෙනවා හැබැයි කියපුවාම මම දන්නේ නැහැ මොකක්ම වෙයිද කියලා අපි බලන් ඉන්නවා. නමුත් කවුරුත් කරනවා බලන් ඉන්නේ නැතුව මේ ඉතින් ආසාවට අතින් වේදන් කරලා අවුරු ගන්නවත් දන්නේ නැහැ. අපි නෝනස්පා. ලිත තියෙනවා. එන්න මේක සමාජයට ගෙනිය ගන්න ඔයාලා උදව්වක් කරන්න. ඔය දැන් මම හදලා ඇති ඇඩ් එකක් හදලා ඔයාලට දාලා ඇති මේක අඩු ගන්න ඔයාලගේ Facebook පිටුවේවත් දාන්න. ඊළඟට මම මේක කියලා දෙන්න දැන් ඔයාලෙන් අහන්නේ උඹලා Facebook එකේ දැන් මේ කොහොමද මේකෙන් කරන්නේ මේ මෙලෝ කුමාරකක් අපිට තේරෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ඉන්න මේ කියන්නේ. ගමේ මිනිහෙක් ඇවිල්ලා වෙලා ගන්නකද ඔයාලා කොහෙන් කරන්නේ නැහැ වෙන්නේ. හැබැයි දැන් ඔයාලා මේ දේශීයව ඉගෙන ගන්නවා කියලා ගමේ මිනිස්සු දැන් ටික ටික දන්නවා. එතකොට හොඳට මේ අද වැකුරුවට ගමන් නැද්ද අද පැල හිටේවත් ගමන් නැහැ කියනකොට බලනවා ටක් ගාලා ඉතර ගිහිල්ලා ඉවරලා අද ජනවාරි එහෙනම් මේකේ මාස වෙනම තියෙනවා ජනවාරි ආරම්භ අප්‍රේල් නේද බක් මාසේ මැදි මාසේ මේ බක් කියනවා මේක දැන් තියෙන්නේ වපුරන්න ඇට හිටවන්න 29යි 30යි ඊට පස්සේ දෙක තුන එහෙම ඇට හිටවන්න හොඳ දවස් විතරයි මේකේ දාලා තියෙන්නේ ඊට පස්සේ බලනවා හිටවන්න හොඳද ඇට හිටවන්න හොඳද මොනවද හිටවන්න ඕනේ මිරිස්ද මොනවද භෝගෙත් මේකේ තියෙනවා ඊට පස්සේ එතනින් එහාට ගෙවුවාම හිටවන්න ඕන වෙලාව මේ දාලා දෙනවා මේ. ඒතර ඩක්කාලා වල ඒක බලලා කියන්න පුළුවන් හොඳ නෑ ආදමේල ඉතේ නම් එහෙම එකක් නෑ. ඉතින් හිටවට වගකීමක් ගන්න බෑ. ඒතකොට පෝර අවශ්‍ය නැහැ. පෝර නැතුව වගා කරනවා නම් පෝර දෙන්නේ ඉර. මොකද ඉරේ දම්පාට එන වෙලාවට නිකන් ඉගෙන ගන්න දම්පාට එන වෙලාවට ඇට පැලවෙනවා ඔටෝ. ඇයි? ඇට පැල කරන්න දම්පාට එන්නේ. ගහලබ්බ ගෙඩිය ගිහිල්ලා කපලා බලපුවාම ඔයාලා ඔය වප් මාසේ හරියද? ඒ ඇට පැලවෙන්නේ අනිත් මාස වල කැපුවට පැලයක් නැහැ. හරිද? සූර්යාගේ දම්පාට එන වෙලාවට ගහලබ්බේ ඇතුලේ ඇට පැල වෙලා. පිටියේ මුල්ලේ තිබිච්ච කොස්සට පැල වෙලා. පිටියේ වරලා ගෙඩිය ඇට පැලවෙන්නේ දම්පාට එන වෙලාවට. හරිද? ඊට පස්සේ දම්පාට ඇවිල්ලා ඊට පස්සේ ඊළඟට ඉන්ඩිගෝ වෙනකොට කුරුක් කැදෙනවා. තේරෙනවද? කොළ පාට දැන් මේ බක් මාසේ මොකද වෙන්නේ? කොළ පාට වර්ණාවලිය තමයි එන්නේ. ඒ වෙලාවට වට්ටක්ක වලට පිස්සු ඇහිලා වගේ යනවා. මොකද සූර්යයා පිය ග්‍රහණ කරවමින් අපුණු ගහමින් වහිනකොට සම්පූර්ණ සූර්යයා තමයි මේ පෝර නයිට්‍රජන් ඔක්කොම කරන්නේ. ඒ හින්දා අපේ මිනිස්සු සූර්යාගේ තමයි නයිට්‍රජන් තියෙන බව දැනගෙන සූර්යාගේ ශක්තිය වැඩිම ගස් වලට මේක තමයි නයිට්‍රජන් තියෙන කියලා දැනගෙන නම දැන. ඉර බඳු ඌයේ ඉර බඳු මොනවාද? ඉර බඳු. නයිට්‍රජන් වැඩිම කොම්පෝස්ට් හදනකොට අපි අර ඉගෙනුවා ඒ දවස්වල. වැඩිම ගන්න ඉර බඳු. ඊට පස්සේ ගන් සූර්යකාන්ත සූර්යා එල්ලුවා. ඉර වගේමයි. ඊට පස්සේ ගිනි දීරි ආටික කට්ටේ නෙමෙයි ඔය බටහිර සුද්ධ එකක් මාරු කරලා. ගිනි සූර්යා තමයි ගිනි සීරියා මේ. ඒ නම් මෙහින්ගේ. එතකොට පොහොර කිව්වේ පස් ආහාර මම කියලා දෙලා දෙනවා. සුද්ධ පොහොර කියන්නේ ෆර්ටිලයිසර් දැම්මේ 5 tree license කිව්වා. හරි. පස් කියන එක දැන් මෙයාලා දන්නේ නැහැ කිව්වට පස් කියන්නේ මොනවද? පස් කියන්නේ ආපෝ පහක්නේ පහ කියන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ මේ පහ තමයි පොළවේ තියෙන්නේ. එතකොට ගස් හැදෙන්නේ මේවා පදනම් කරගෙන ඉන්න මේ පහ ශක්තිමත් කරගෙන තමයි මොකද? පොහොර කිව්වේ පස් ආහාර. මේ පහ ජීවත් කරන එක. ඒ වල ඕන තරම් යන YouTube එකේ ගොඩනගන්න කියපු දේවල්.
කලාව ගැන කියලා නවත්තන්න නැත්නම් මහේන්ද්‍ර සර්ට අසාධාරණයක් වෙනවා. නේද? ඔව්. කලාව දැන් චන්ද්‍රය බලපානවා පරිබෝධ ඇති වෙන්නේ. හරි. දැන් හඳ පුරහඳ නෙමෙයි තියෙන්නේ. මේ පුරහඳ උඩ තියෙනකොට වකේ 15ම තියෙනකොට පොළවේ තියෙන වතුර ප්‍රමාණය මෙයා උඩට ගන්නවා මතලා. ඒ ගන්නකොට මම අනිත් ලොක්මන්දියට කියලා දීලා තියෙනවා. මේ ගහ උඩට වතුර අදිනවා මේ පුරහඳ තියෙනකොට. එතකොට වෙන්නේ පුර පොයේ දවසට මේ ගහ කැපුවොත් බලන්න මේ වතුර බේරෙනවා ගහින්. එදාට කළුවර ගහක් කොස් ගහක් මොන ගහක් කැපුවත් එච්චර කල් තියාගන්න බෑ මේ ගහ දිරනවා. හැබැයි හඳ නැති දවසට මොකද වෙන්නේ? මේ කඳේ උඩ කවුරු ශක්තියක් නැහැ. කඳේ තියෙන වතුර ටික සේරම ගුරුත්වාකර්ෂණ බලය මගින් පොළව යටට අදිනවා. එතකොට අමාවක දවසට ගහ කැපුවොත් මොකද වෙන්නේ? ගහ වේලිලා තියෙන්නේ උණගස්. එතකොට කොට්ටංගස්, අඹගස් වැඩට ගන්නවා නම් අනිවාර්යෙන් කළුවර පොය දවසට කපුවාම මේ අරටුව හොඳටම සුද්ධ වෙලා තියෙන්නේ කළුවර පොය දවසේ කපුවාම කාලයක් කෙනෙකුට කවදාවත් තට්ටේ නොගිහින් කොණ්ඩේ තියාගන්න ඕන. දැන් මගෙත් ගිහින් තමා කියන්නේ අපි මේවා දැන්නේ දන්නේ. අමාවක දවසට කොණ්ඩේ කපන්න ඕනේ. නෙමෙයි පුර පොය දවසට කොණ්ඩේ කපන්න ඕනේ. අමාවක දවසට කැපුවොත් තමයි කොණ්ඩේ යන්නේ. එහෙනම් පුරට කපපුවාම පුරේ ස්වභාවය උඩට අදිනවා. දැන් විජහට වැවෙන්නේ නැහැ දැන්. අපි කරන්නේ අමාවකට කපන්නේ අපිට හැමතිස්සෙම කොණ්ඩේ කපා ඉන්න බැරි සැලුන් වල යන්න බැරි හින්දා අමාවකට කපපුවාම මාස 4ක් විතර හැල්ලි හැකි. හරි හැබැයි ඉතින් ඉතුරු ටික යනවා. එහෙනම් පුරට කපපුවාම වෙන්නේ පට ගාලා වැවෙනවා. ඒක හේතුව චන්ද්‍රයා මේක අදිනවා උඩට. ඔව්. ඒ හින්දා චන්ද්‍රයාත් එක්කලා දැන් මේ හිතන්නකො මේ වකෝලින් තමයි යන්නේ. දැන් මේ 15 වක. චන්ද්‍රයාගේ එක වකක් ගන්න නැති දවස අමාවක. එක වකක් ගන්න නැහැ. කළුවරයි. පස්සේ දවසේ එක වකයි. දෙවෙනි දවසේ 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි, 11යි, 12යි, 13යි, 14යි, 15. දැන් මේ වක 15ේම පොළවේ ජීවයේ දවසින් දවස වෙනස් වෙනවා. ඇයි? කාමරයක පුංචි කාමරයකට ඔයාලා තියලා චූටි හැමතැනින්ම බැඳලා කොහෙන්වත් උලන් එන්නේ නැහැ. පහන් 15ක් පත්තු කරලා තියෙනවා. තිබ්බම ඇකට දැනෙන විදියයි. එක එක නිමපුවාම දැනෙන විදියයි. එකක්වත් නැතුවම දැනෙන විදියයි අතර වෙනසක් තියෙනවා කියලා තේරෙනවා. ඒ වගේ එක වකක් ආකාශයේ තියෙනකොට පොළවේ උණුසුම අතර සිසිල අතරේ සමගුණය වෙනස් වෙනවා. තේරෙනවද? ඒ හින්දා මේ වකෙන් වක එක එක දවසෙන් දවසේ පොළවේ ජීව ගුණය වෙනස්. අපි කියනවා 9 නපුරුයි. 9 නපුරුයි කියන්නේ අංකෙද? නෑ. 9 නපුරුයි කියන්නේ අංකෙ නෙවෙයි. හඳේ වක 9 තියෙන දවසට නපුරුයි. ඔයාලා ගිහින් බලන්න වක 9 තියෙන දවසට තමයි පොළවේ මෙරුවයි දිවෙන්නේ. මෙරුව යනවා නම් ගෙදර පානට අවිල්ල හොගලා යනවා නම් මේ ලිතාරම් බාන්න වක 9. නැත්තම් වක 13යි. ඒ කියන්නේ ආමේකේ 9 බොටාලියන් නෑ 13. දැන් සවේන්ද්‍ර සිල්ලා 58 වෙනි සේනාංකයනේ. ඒ වුණාට ඔය එකේ ඉඳන් දිගටම තියෙනවා 13 නෑ. එංගලන්තේ බකින්හෑම් මාලිගාවේ කාමර ඔක්කොම තියෙනවා 13 නෑ. මේගොල්ලෝ ඒක කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන භෝජන සම්ප්‍රදායට 13ක් කියන කියලා නේ. 13ක් කියලා කියන්නේ. ඒක නෙවෙයි කාරණා. ඒක ඉස්සෙල්ලා එකක් කියන්නේ නැති. ඉස්සර යන්නේ පිටිදේ. ඉස්සර යන්නේ පිටිදේ 13. ඒ එදාට පොළවේ හොඳ දැන් 13 වෙනි වක දවසේට ළමෙක් හැදුනොත් ඉස්සර මිනිස්සු ළමයි හැදුවේ ඒව ගවා කළේ වක බලලා. එහෙනම් ඇපොලෝ 13 නෑ නේද? 13 නෑ. ඒ 13 නැත්තේ මේ වක 13 හොඳ නෑ. දැන් මේ වක සත්තුන්ගේ නම් වලින් කියලා දෙනවා. මේ වක ස්වභාවය වක සත්තුන්ගේ ස්වභාවය තමයි මේ වකේ තියෙන්නේ. එහෙමයි තියෙන්නේ. 102 ඌරුතියෝ වක ගජ කරන ජල වක කුකුළු පස දිවිසය එළු කරන සතගව 800 නව සූකර කරන
දසවක කුකුළු ලෙස දැනගම් මේ ලෙසින 11 වක ගජ කරණයි කියන්නේ 12 දිවි තෙලස් එළු කරණය වන්නේ තුදුස් ගවය 15 සිංහය වන්නේ පුරට කරන මේ ලෙස සකි දැනගන්න මේ පුරට ආය හඳ අඩු වෙනකොට මෙතන පුර කෝයේ ඉඳලා 15න් අඩු වීගෙන යනකොට කර්ණ වෙනස්. දැන් බලන්න. හඳ අමාවක තිබිලා එක වකක් තියෙන දවස සිංහ කරණයි මේ සිංහ කරණයට ඔයාලා කල හිටෙවොත් ඇට හිටෙවොත් වැට හිටෙවොත් අර මේවා මේ නිකන් කියනව නෙවෙයි මේවා හුත්තට පරිශන කරලා මම මේ කියන්නේ සම්පූර්ණේකම කැලේ මැද්දේ ගෙහෙල් හිටෙවුවා අපි සිංහ කරණේ. අලි ගෙහෙල් පාත්තිය මැදින් ගියා කෑවේ නැහැ. දැන් මේ රිලවුන්ටයි බබරුන්ට මොනරුන්ටයි බැන බැන ඉන්න මේක මම කරේ කියලා මම ඊයර ජනාධිපතිතුමා ඉඳලා කිව්වා. ලබු වලලා ඉන්දියාවේ වල හරිනවද? ඒවා මේ අපේ රටේ රිලව් හිටියේ නැති දැනත් අලි හිටියේ නැති දැනත් අපි මේවා දැනගෙන වගා කරනකොට අලි ඇවිල්ලා අතනම කෑවේ නැහැ. පදිතරා තියෙන අත්තම්මගේ වත්ත කියලා මේ එහා පැත්තේ මහා බර කැලේ අත්තම්මගේ වත්තට ජීවිතේට අලි එක්කම මොකෙක්වත් දෙන්නේ නැහැ. ඒවා ඉතින් මේ වැටවල් පවා හදලා තියෙන්නේ මෙහෙම ඇවිල්ලා කඩන්නේ නැහැ වැඩ. එහෙනම් එයින සිංහ කරන වෙලාව හඳේ එක වකක් තියෙන දවස ඇට හිටවන්න වැට හිටවන්න. බැරි වෙලා හරිය හිත බලන්න නැතුව දෙක ඌරු වක දෙකෙන් හිටෙවොත් වෙන්නේ කුර තියෙන සත්තු කනවා. සම්පූර්ණ ඌරගේ ඉඳලා මීය දක්වා කනවා. ගව කරණෙන් හිටෙව්වොත් මොකද වෙන්නේ? කොළ කන සත්තු කනවා. කනකොළ ආදී දේව කුකුළු කරණෙන් හිටෙව්වොත් පියාඹන සත්තු මොන රගේ ඉඳලා කීඩෑව මැස්ස වෙනකන් කනවා. ගජ කරණෙන් හිටෙව්වොත් ලෝකේ සත්තු ඔක්කොම 17යි දෙන්නේ මහෙන්දරව. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සත්පියු මුඩ ගිහිල්ලා අග්ගෝවාමස්මි ලෝකස්ස ජෙට්ටෝවාමස්මි ලෝකස්ස අයමන් තිනවා ජාතිනත් දාන පුරම් පවු. මොකද ඔය කුල හතේම ඉපදුනම. ඇයි හතක් පිපුනේ? ලකී 7 මල් 7යි. සත් කුළුපව් සත් ගිරිපව් ඇයි හත මොකක්ද? ලෝකේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් කුල පරම්පරා 7යි. ඒවා චන්ද්‍රයාගේ කර්මත් එක්ක කලාවත් එක්ක බද්ධ. දැන් කියන්නේ සත් පත්තිනි. පත්තිනි 7 ඇවිල්ලා මානසික රෝග 7යි තියෙන්නේ. මානසික රෝග 7යි තියෙන්නේ. කයේ රෝග 7යි තියෙන්නේ. නාඩි ප්‍රධාන 7යි තියෙන්නේ. ඒවා තමයි බෙදලා යන්නේ. ඒක තමයි මේ තනක් තියෙන්නේ. එතකොට මේකේ වක 15ක් තිබුණාට අපිට වගා කරන්න අයිතිය තියෙන්නේ එක සිංහ කරන පහ දිවි කරන වක 8ක් තියෙන සිංහ කරන 12ක් තියෙන දිවි කරන වක 15ක් තියෙන සිංහ කරන විතරයි. එතකොට මේ කරන උදා වෙන වෙලාව ගෙවෙන වෙලාව මේකේ ඔහොම දාලා තියෙනවා. එතකොට මේ වැරදි කර්ම වලට ගොවිය අවුෙන්නේ නැහැ. නිකම් කරලා බලන්න ගෙදරකින් වටුපාත්‍යක් හදලා බලන්න මේක අරගෙන ඔය තියෙන විදියට හිටවලා බලන්න ඒවට ගුල්ලෝ කෑවොත් නැත්නම් කෑවොත් අලි කෑවොත් රිලව් කෑවොත් නොකෝ කෑවොත් මම වගේ කියනවා. මම ඔහොම යනවා කිව්වනේ. දෙන්න කරපා නෙවෙයි කියලා. ඉතින් මෙච්චර ඒවා තියෙද්දි මේ රිලව් අල්ලලා චීනය යවන්න එපා. පුළුවන් නම් මේක කරන්න කියලා. ඉතින් මේවා ගැන නිකන් බොරු සයන්ස් කතන්දර සයන්ස් තමයි. මේ දිහා සයන්ස් එකක් නෑ. හරිද? දැන් අපිට ඒක කියලා දෙන්න පුළුවන්. අපේ මිනිස්සුන්ට මේක කියන්න තේරෙන්නේ නැති කම තමයි මේ දැනගන්නේ. මම කියන්නේ කියන්න තේරෙන අපේ මිනිස්සුන්ට හදන්න ඕන ඒකට. දැන් අපි අර අපේ එක රෙජිස්ටර් කරන්න ගිහිල්ලා දැන් මේ කිව්වා ඒක විභාග ඉංග්‍රීසියෙන් ලියන්න ඕන නම් 5. අපේ එකත් අපි ඉංග්‍රීසියෙන් ලියන්න ඕන විදිහට තමයි සුද්ධ ඔක්කොම හදලා තියෙන්නේ. මම කියන්නේ රෙජිස්ටර් නැතත් මොන අපේ දේ අපි හරියට ඉගෙනගෙන ගිහින් හිටගත්තාම පුළුවන්. අපි නම් බය නෑ කොයි කියන්නේ. දේශීය විද්‍යාව ගන්න ඕනේ ඉංග්‍රීසියෙන් විදිහට තමයි ඔක්කොම හදලා තියෙන්නේ. ඒකයි ඒක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? අර ඇසෙන් හැලෙන මාසේ ඇසල කියලා තිබ්බේ මහා විද්‍යාව. දැන් මෙයාලට මම දැන් දේ මම කිය හිටියේ. ඒකයි මම අපි දැන් ඕවා ගියාම උන්ගෙන් අහනවා. ඒ ගියාම මේ දැන් අපේ පන්තියේ කතා කරගෙන ඉන්නේ මේ පටමන් කලලම් හොති කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඉස්සල්ලාම හැදෙන්නේ කලල. ඒක කොච්චර චූටිද? කිල තේලස්ස යථා බින්දු සප්පමින්දන් අනාවෙලෝ. තල් තෙල් නැලිය හැලියකට මකුළු දෙලක් දාලා ඒක අරගෙන ගසලා 8 වෙනි වර තෙල් බින්දුවේ පමණට
පටමන් කලලන් මොහොතේ කලලේ හැදෙන්නේ කිව්වයි කලල කියලා දිවේ කල දන අල සසර පුරා කල දැන් පැලවෙන එක අල. ඒතකොට කලලේ ඇතුලේ සංසාරෙම තියෙනවා. දැන් මේක ඉංග්‍රීසියෙන් කියනවානේ කොහොමද? දැන් මේක විභාගෙ ලියන්නේ කොහොමද? දැන් ඊට පස්සේ බලන්න ඊළඟ එක පටමන් කලලන් මොහොතේ අබ්බුදම්. මේ කලලේ ඊට පස්සේ අම්මගේ තාත්තගේ කලලේ අර්බුදයක් වෙනවා. අබ්බුදම්. අර්බුද කියන වචනේ ආවේ ඔතනින්. කලලේ අබ්බුදයක් වෙනවා දැන්. පළවෙනි සතියේ වෙන සිද්ධිය. අබ්බුදේ කියන්නේ මොකද්ද? දෙදෙනවා. හැබැයි දැන් අපේ සමාජයේ තියෙනවා නේද? මාර අර්බුදේ. ඉතින් ඒ කාලේ මිනිස්සු දැනගෙන තමයි අර්බුද කතාව මෙතෙන්ට ගත්තේ. ඇයි අර්බුද කියලා කියන්නේ? මෙතනදී තමයි අර්බුදේ තියෙන්නේ. කලලෙට ආවේ දෙවියෙක්. හැබැයි අම්මයි තාත්තයි ප්‍රේතයෝ වුණොත් දෙවියා වුණත් අර්බුදේ. මොකද මේ දෙන්න කරන්නේව මෙතෙන්ට බලපාන. ඉන්න ගෙදර මෙතෙන්ට බලපාන. ඉන්න සමාජ පරිසරයේ තියෙන ආණ්ඩුව මෙතෙන්ට බලපාන මූ යම බලන මොකද හැදෙන්නේ? අබ්බුදා ජායතේ පේසි. එතකොට මේ අම්මා තාත්තගේ චර්යාව අනුව මූගේ අත නැතුව උපදින්න පුළුවන්. ඒ පේසි හැදෙන්නේ මෙතනද. අම්මා තාත්තගේ හැදෙන්නේ මෙයාගේ ඇහැ නැතුව හැදෙන්න පුළුවන්. ඉතින් ඔබ ඉංග්‍රීසියෙන් උගන්වන්න මට තේරෙන්නේ නැහැ. අර වචනෙත් එක්ක යන්න ඕනේ. ඒක එහෙනම් කොහොමද මේ සිද්ධ වෙන අවස්ථාව දුන්නාට අවශ්‍ය කෙනෙක් ගන්න. නෑ 2025 2026 දෙකම. ඔව්. ඊළඟට මේකේ සූර්ය මාස, චන්ද්‍ර මාස ඒ ඔක්කොම තියෙනවා දැන්. ඒක කියලා දෙන්න වෙලාව හරි. ඉංග්‍රීසි මාසේ ඉස්සරහට දාලා තියෙන්නේ අපි දන්නේ දැන් මාර්තු 29 කියපුවාම ඉන්න. හැබැයි ඒක සූර්ය මාස වලින් බලපුවාම බක් එකයි. හරි? ඊට චන්ද්‍ර මාසයෙන් බලපුවාම වක මෙන්න මෙච්චරයි. ශනිදා වක මෙච්චරයි. එහෙම තියෙනවා. ඒක පටල ගන්න එපා මොනවාට තිබ්බත් පොල් ඇද්දිලා කාරණා උදාහරණ වල නැකත හිටවන්න ඕනේ ඔක්කොම තියෙනවා. අවශ්‍ය කෙනෙක් ගන්න පොරොඩේ ගිහින් තියා ගන්නත් එපා. ඉතින් දැන් මේක ගොඩ ගහගෙන මම චුට්ටක් අර්බුදේ ඉන්නේ මේ දවස් වල ගෙදරින් යන්න වෙලා තියෙනවා. ඔව් නම්බුදා ජායති පේසි ලිත. එයින චුට්ටක් ගමේ ගොවි වහරනේ ගන්න ඉන්නවා නම් කතා කරලා පොඩ්ඩක් Facebook එකට දාලා WhatsApp එකේ group වලට දාලා පොඩි සපෝට් එකක් දෙන්න. Thank you.